සමහර ඉන්නවා ඇඬු කඳුලින් මට කාත් කවුරුත් නෑ, මට බලන්න කෙනෙක් නෑ, මට අත දෙන්න කෙනෙක් නෑ, මට පිට වෙන්න කෙනෙක් නෑ කිය හරියට. සමහර අම්මලා ඉන්නවා හරිය වයසයි, තනියම කඩේ යනවා, තනියම ගේනවා බඩු, තනියම උයාගෙන කනවා, තනියම ඉන්නවා. කවුරුත් නෑ, ඔයා හොඳින්ද කියලා වචනේ අහන්න කෙනෙක් නෑ. ඔයා කෑම කෑවද කියලා අහන්න කෙනෙක් නෑ. ඔයාට සැපදුත් කොහොමද කියලා අහන්න කෙනෙක් නෑ. මොකද යස පිරිවර නෑ. යස පිරිවර නැතිව තමන් හුදෙකලාව අසරණ වෙන්න හේතුව පිරිසක් එක්ක පින් නොකිරීම. පුණ්‍ය කටයුතු වල යෙදෙනකොට පිරිසක් එක්ක යෙදෙන්න. එක්කෙනෙක් දෙන්නෙක් හරි පිරිසක් එක්ක එකතු වෙනකොට තමන්ට ගැළපෙන පිරිසක් එකතු කරගන්න. අපි කිමු දානයක් දෙන්න යනවා කියලා ආරණ්‍යයකට. නැත්තම් ගෙදරදී දානයක් වෙන්න හදනවා කියමු. ඔන්න දැන් කිරි ටික දාන්න හැදුවොත් එකපාරට වෙලා කියයි නන්නේ කිරි දාන්න එපා කියනවා. ගැළපෙන පිරිසක් නෙමෙයි. තෙලෙන් බදින්න හදන කියන්නේ නෑ බදින්න එපා මලෝපන් කියයි. එතකොට තමන් හිතන විදියට දෙන්න බෑ. එක්ක ඥාන පිරිසම අවුල් හදනවා. තමන්ට ගැළපෙන පිරිසක් එක්ක පින් කරන්න. ගැළපෙන පිරිසක් එක්ක පින් කරාම තමන්ට පිරිවර සම්පත් ලැබෙනවා. එයා තනි වෙන්නේ. මේ ජීවිතේ තනි වෙන්නේ නැහැ කියන්නේත් වටිනා එකක්. ගොඩාක් ගෙවල් නැත්තම් අම්මලා තාත්තලා තනි වෙනවා. දැන් දරුවෝ ඉන්නවා, දරුවෝ සලකන්නේ. දරුවා ලේලි එක පුතා ලේලිගේ පැත්ත ගන්නවා. එක්ක දුව බෑනගේ පැත්ත ගන්නවා. එහෙම එක්ක බෑන කැමති නෑ මේ දෙමාපියන් සලකන්න, දුව වික්කන් යනවා. තනි වෙනවා. එහෙම වෙන්නේ පිරිසක් එක්ක එකතු වෙලා පින් නොකිරීම. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ විදිහට පින් කරගන්න.